හරි ඉතින් මගේ යාළුවන්ට ඔන්න මම අද වීඩියෝ එකක් ගෙනාවා. ඉතින් මම මේ ටිකේම දැම්මේ භාෂා හැකියාව IQ සම්බන්ධ පේපර්ස් විතරයිනේ. ඉතින් මම අද හිතුවා ඔයාලට චූටි GK පේපර් එකක් ප්‍රශ්න 20ක් වගේ චූටි ප්‍රමාණයක් දාන්න. ඉතින් කොහොමද GK පේපර් එක එන්නේ කියන එක අපි පොඩ්ඩක් බලමු. ඉතින් ඔන්න එහෙනම් මම අද පළවෙනි ප්‍රශ්නේ දාලා තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ තමයි ළමයි ගම්මුලාදෑනි සේවය මුලින්ම ආරම්භ වූයේ කුමන වසරේදීද කියලා අහලා තියෙනවා. ඒ කියන්නේ ග්‍රාම සේවක කියන තනතුර ඉස්සර අතීතයේ හැදින්නුවේ ගම්මුලාදෑනි කියන නමින්. ඉතින් මේක ගම්මුලාදෑනි සේවය මුලින්ම ආරම්භ වූයේ කුමන වසරේදීද කියලා අහනවා. එතකොට 1806 තමයි ළමයි මේක මුලින්ම ආරම්භ වුණේ. දෙවෙනි ප්‍රශ්නය ග්‍රාම නිලධාරී සේවය මුලින්ම ආරම්භ වූයේ කුමන වසරේද? කියන්නේ ග්‍රාම නිලධාරී කියන නම ලැබිලා මේ සේවය මුලින්ම පටන් ගත්තේ මොන වසරේද කියලා අහනවා. 1963. ඉතින් ළමයි ගොඩක් බහුවර්ණ ප්‍රශ්න වලට මේ වගේ චූටි ප්‍රශ්න එන්න පුළුවන්. අපි ඉතින් ඒව චුට්ටක් හොඳට මතක තියාගමු. මොකද අවුරුද්දක් මතක තියාගන්න ටිකක් අපිට අමාරු වෙනවනේ. ඒ හින්දා තුන්වෙනි ප්‍රශ්නේ තමයි අතීතයේදී ග්‍රාම නිලධාරී භාවිතා කළ වෙනත් නම් මොනවද කියලා අහනවා. අතීතයේ ග්‍රාම නිලධාරී කියන තනතුර හඳුන්වපු නම් මොනවද? වෙනත් නම් මොනවද කියලා තමයි අහන්නේ. පරුමුඛ, ගම්ලද්දා, ගම්පති, ගතික කියලා ගම්පති කියන එක දෙපාරක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔන්න ඔය කියන නම් තමයි ළමයි වලින් තමයි ගම්ම නිලධාරී මහා තනතුර හැඳින්වලා තියෙන්නේ. ඊළඟට තියෙනවා ළමයි හතරවෙනි ප්‍රශ්නේ ග්‍රාම නිලධාරීවරුන් අයත් වන අමාත්‍යාංශයේ කුමක්ද කියලා අහලා තියෙනවා ළමයි. ඔයාලා දැනගන්න එපා. ඉතින් ග්‍රාම නිලධාරී සේවයට පත්වීමක් ලැබුණොත් ඔයාලා මොන අමාත්‍යාංශයටද අයිති වෙන්නේ කියලා රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට තමයි ඕගොල්ලෝ ග්‍රාම නිලධාරීවරයෙක් විදිහට සේවයට පත් වුණොත් අයිති වෙන අමාත්‍යාංශය. පස්වෙනි ප්‍රශ්නේ තමයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ මුලින්ම ආරම්භ කළේ කුමන වසරේදීද කියලා අහනවා ළමයි. ඒ අවුරුද්ද තමයි 1931. හයවෙනි ප්‍රශ්නය ශ්‍රී ලංකාවේ පළමු රාජ්‍ය පරිපාලන ඇමතිවරයා කවුරුන්ද කියලා අහනවා. ඩී.බී. ජයතිලක මහතා තමයි පළමු රාජ්‍ය පරිපාලන ඇමතිවරයා. ඊළඟට හත්වෙනි ප්‍රශ්නය ශ්‍රී ලංකාවේ ග්‍රාම සේවා කොට්ටාස කීයක් තිබේද? 14039ක් තියෙනවා ළමයි ග්‍රාම නිලධාරී සේවා කොට්ටාස. ඊට පස්සේ 8වෙනි ප්‍රශ්නේ තියෙනවා ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස කීයක් තිබේද? ලංකාවේ ළමයි ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 339ක් තියෙනවා. 9වෙනි ප්‍රශ්නය වත්මන් රාජ්‍ය පරිපාලන වත්මන් රාජ්‍ය පරිපාලන පළාත් සභා පළාත් පාලන කැබිනට් අමාත්‍යවරයා කවුරුන්ද කියලා අහනවා ළමයි. ආචාර්ය නන්දන අබේරත්න මහතා තමයි වත්මන් රාජ්‍ය පරිපාලන පළාත් සභා පළාත් පාලන කැබිනට් අමාත්‍යවරයා විදියට කටයුතු කරන්නේ. 10වෙනි ප්‍රශ්නේ තමයි වැඩිම ග්‍රාම සේවා කොට්ටාස ප්‍රමාණයක් තිබෙන පළාත කුමක්ද කියලා අහලා තියෙනවා. වැඩිම ග්‍රාම සේවා කොට්ටාස ප්‍රමාණයක් තිබෙන පළාත තමයි ළමයි වයඹ පළාත. ඊළඟට 11වෙනි ප්‍රශ්නයට යන් වැඩිම ග්‍රාම සේවා කොට්ටාස ප්‍රමාණයක් තිබෙන දිස්ත්‍රික්කයේ කුමක්ද කියලා අහනවා ළමයි. ඉතින් ඒකත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ තමයි උත්තරය වෙන්නේ. 12වෙනි ප්‍රශ්නය වැඩිම ප්‍රාදේශීය ලේකම් කොට්ටාස ප්‍රමාණයක් තිබෙන පළාත කුමක්ද කියලා අහනවා ළමයි. වැඩිම ප්‍රාදේශීය ලේකම් කොට්ටාස ප්‍රමාණයක් තියෙනෙත් වයඹ පළාත 3. ඉතින් වයඹ පළාත තමයි උත්තරය වෙන්නේ. එතකොට 13වෙනි ප්‍රශ්නය වැඩිම ප්‍රාදේශීය ලේකම් කොට්ටාස ප්‍රමාණයක් තිබෙන දිස්ත්‍රික්කයේ කුමක්ද කියලා අහලා තියෙනවා ළමයි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ තමයි ඒකට අයිති වෙන දිස්ත්‍රික්කය වෙන්නේ. 14වෙනි ප්‍රශ්නය ළමයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ පිහිටුවා තිබෙන්නේ කොහෙද? කොළඹ 7 ටොරින්ටන් වලක තමයි ළමයි
ඒක පිහිටලා තියෙන්නේ. 15 වෙනි ප්‍රශ්නය වත්මන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා කවුරුද කියලා අහලා තියෙනවා. එස් ආලෝක බණ්ඩාර මහතා තමයි වත්මන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විදිහට කටයුතු කරන්නේ. 16 වෙනි ප්‍රශ්නය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ඇමතීමේ හදිසි දුරකථන අංකය කුමක්ද කියලා අහලා තියෙනවා ළමයි. මෙන්න මේක නම් මේ මම චුට්ටක් හිතනවා මේ ප්‍රශ්නේ චුට්ටක් අනිවාර්යෙන් ගෙයි කියලා. මීට කලින් මොකද මෙහෙම මේ ප්‍රශ්නේ ඇවිල්ලා තිබ්බේ නෑ. 19.5 කියන 1905 කියන අංකය තමයි හදිසි දුරකථන අංකය වෙන්නේ. 17 වෙනි ප්‍රශ්නේ තමයි ළමයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ නිල වෙබ් අඩවිය කුමක්ද කියලා අහලා තියෙනවා. www.pubad.gov.lk කියන වෙබ්සයිට් එක තමයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ වෙබ්සයිට් අඩවිය වෙන්නේ. 18 වෙනි ප්‍රශ්නේ ළමයි ලංකාවේ පළමු ග්‍රාමය කුමක්ද කියලා අහලා තියෙනවා. අනුරාධපුර ග්‍රාමය තමයි ලංකාවේ පළවෙනි ග්‍රාමය උනේ. 19 වෙනි ප්‍රශ්නය ගම්සභා ක්‍රමය මුලින්ම ආරම්භ කළ රජු කවුරුන්ද කියලා අහනවා. පණ්ඩුකාභය රජතුමා තමයි පිළිතුර වෙන්නේ. 19 වෙනි ප්‍රශ්නය අවසාන ප්‍රශ්නෙට යන් අපි ශ්‍රී ලංකාවේ විශාලතම පරිපාලන දිස්ත්‍රික්කය කුමක්ද කියලා අහනවා ළමයි. විශාලම පරිපාලන දිස්ත්‍රික්කය තමයි අනුරාධපුර දිස්ත්‍රික්කය. ඉතින් එහෙනම් ළමයි ඔන්න මේ ප්‍රශ්න ටික ඔයාලට මම දැම්මා. දැන් පොඩ්ඩක් බලන්නකෝ. ඉතින් ඔන්න GK පේපර් එකේ දානවා. ඊට පස්සේ නම් දෙන ඒවා ළමයි මේ මං ප්‍රශ්න 50 දානවා. ඔයාලා උත්තර ලියන්න ඕන. ඊට පස්සේ මම ප්‍රශ්න ටිකේ පිළිතුරු ටික පස්සේ සාකච්ඡා කරනවා. ඒ විදිහට කරමු කියලා මම හිතනවා. ඉතින් එහෙම නැත්නම් මම පිළිතුරත් එක්කම ඔයාලට කරදරයි නම් මම පිළිතුරත් එක්කම දාන්නම් GK ප්‍රශ්න ටික. මම GK ප්‍රශ්න 3000ක් කරනවා ළමයි. ඉතින් අපි හොඳට එක්සෑම් එකට ලෑස්ති වෙමු. හරියනම් අද මෙතනින් නවතින්නම්. සම්බන්ධ වුණ ඔයාලට ගොඩාක් ස්තුතියි.